ඓතිහාසිකම් හෙලෝ ළමයි වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් අද සාහිත්‍ය වලට සමගාමීව තිබ්බ වැඩසටහනක ඉවෙන්ට් එකක් තිබ්බා. ඉතින් මම මේකට සහභාගී වෙන්න තමයි මේ ආවේ. අද මේ ඉවෙන්ට් එක තියෙන්නේ ඇග්‍රි ෆැකල්ටි එකේ. කොච්චර ලොකු ඉවෙන්ට් එකක් තිබ්බත් ළමයි මට බෝඩිමින් එද්දි සෑහෙන්න පරක් වුණා. ඉතින් ඒ හින්දා මම මෙතෙන්ට ඇවිත් තමයි මගේ කොණ්ඩේ බැඳගත්තේ. ඉතින් අද තිබ්බ ඉවෙන්ට් එක ගැනත් මම වීඩියෝ එකක් ඉස්සරට අරගෙන එන්නම්. ඔයාලා මගේ වීඩියෝ කලින් බලලා තියෙනවා නම් දන්නවා ඇති මම කියලා තියෙනවා පේරාදෙණිය කැම්පස් එක ඇතුලේ සෑහෙන ඉවෙන්ට් ගොඩක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ ස්පෝර්ට්ස් කරන්න කැමති අයට, සිංගින් කරන්න කැමති අයට, ඩ්‍රාමා කරන්න කැමති මේ එකිනෙකී හැම ටැලන්ට් එකකටම කැම්පස් එකේ ඕන තරම් ඉඩ තියෙනවා. ඉතින් මම අද ආවේ සිංගින් ඉවෙන්ට් එකකට. ඒකේ විස්තරත් මම ඉස්සරහට අරන් එන්නම්. ඉතින් ඉවෙන්ට් එක පටන් ගන්න වෙලා තිබ්බ හින්දා මම කල්පනා කරා ඉස්සරහ තියෙන හෙළබොජුන් එකට ගිහින් මොනාරි කන්න. ඇත්තටම මම අද ගියේ වීඩියෝ කරන්න හිතාගෙන නෙමෙයි. හැබැයි එතන තිබ්බ එක එක ජාතියේ වෙනස් කෑම දැක්කට පස්සේ මට හිතුණා වීඩියෝ එකක් අරගෙන ඒක ඔයාලත් එක්ක බෙදාගත්තත් හොඳයි කියලා. කියන්නෝනි විශේෂම දේ තමයි මෙතන තියෙන කෑම මිලෙන් හරිම අඩුයි. ඒ වගේම තමයි මෙතන වෙජිටේරියන් කෙනෙක්ට උනත් කෑම ගන්න පුළුවන්. මොකද මෙතන මීට් අයිටම් මොකුත් නැහැ. හැබැයි මීට් අයිටම් නැති වුණාට මේ වගේ රස නම් කියලා නිම කරන්න බෑ. කොහොම හරි හෙළබොජුන් එකේ වට දෙක තුනක් කැරකිලා ඉවර වෙලා අපි එක ජාතියේ කෑම වර්ග ටිකක් තෝරගත්තා. මෙතන අපි ජීවිතේට කාපු නැති කෑම වර්ග තිබ්බා. ඉතින් ඒ වගේම දෙක තුනකුයි ඒ වගේම අපි කන්න ආස කෑම දෙක තුනකුයි අරගෙන අපි කන්න ලෑස්ති වුණා. මම දකින විශේෂම දේ තමයි මෙතන තියෙන හෙළබොජුන් එකේ උයන දේවල් අපිට පේනවා. එතකොට ඒ වගේ තියෙන පිරිසිදුභාවය ගැන කිසිම සැකයක් නැහැ. ඉතින් ඒ හින්දා අපිට කිසිම සැකයක් නැතුව එතන තියෙන කෑම ගන්න පුළුවන්. හෙළබොජුන් එකේ අපි කැමති කෑම ඔක්කොම වගේ තියෙනවා. ඒ වගේ මේවා එක එක සෙක්ෂන් වලට බෙදලා තියෙනවා. ඒ කියන්නේ වඩේ තෝසේ වගේ තියෙනවා එක තැනක. එතකොට රයිස් අයිටම් එක තැනක, ඊට පස්සේ ජූස් අයිටම් එක තැනක, ඒ වගේම ට්‍රැඩිෂනල් ෆුඩ්ස් එක තැනක, ඒ වගේ සෙක්ෂන් වලට බෙදලා තියෙනවා. ඒ වගේම එයාලගේ හෙළබොජුන් එකට යන කවුන්ට් එක ළඟ ඔක්කොම මිල දර්ශනය පෙන්නලා තියෙනවා. එතකොට අපිට ඕනේ ඒවා අපේ බජට් එකට ගැලපෙන විදිහට අපිට තෝරගන්න පුළුවන්. ඉතින් උදේට කාලත් ආපු නිසා ලොකු බඩගින්නක් තිබෙත් නැති වුණත් මෙතන තිබ්බ සුවඳයි ඒ කෑම වල පෙනුමයි දැක්කට පස්සේ අපිට හිතෙනවා කෑම ಜಾති ටිකක් try කරන්න ඕනේ කියලා. අපි තෝරගත්ත කන්න උළුඳු වඩේ, ඒ වගේම මසාලා තෝසේ, වැලි තලප, ඊට පස්සේ ඉඹුල් කිරිබත් වගේ දේ. ඊළඟට කියන්න ඕනේ විශේෂම දේ තමයි මේ තියෙන්නේ කිතුල් පිටි වලින් හදපු තලප කියලා. ඉතින් මේ කිතුල් තලපත් එක්ක පොල් කිරි දාලා තිබ්බා. ඒකත් හරිම රසයි. ඉතින් මේ කෑම එක කෑවට පස්සේ ગેස්ට්‍රයිටිස් බව හොඳ වෙනවා කියලා යන්ටි කිව්වා. අපි ගත්ත කෑම වලට අපිට ගිය රුපියල් 400කටත් අඩුවෙන්, ඉතින් 400කට අඩුවෙන් දෙන්නෙට බඩ පිරෙන්න කන්න හම් වෙනවා කියන්නේ ඉතින් මේ කාලේ හැටියට සෑහෙන ලොකු දෙයක් නේ. එහෙනම් එන්නකෝ යන්න. ඒ රස මතක අපිත් එක්ක බෙදා ගන්න. කෑම කාලා ඉවර වෙලා අපි ගියා ඇග්‍රි ෆැකල්ටි ඇතුළට. ඉතින් අපිට යන්න ඕනේ ඇනිමල් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකට. ඉතින් ඇග්‍රිකල්චර් ෆැකල්ටි ඇතුළෙත් මට ලස්සන වීඩියෝ ටිකක් ගන්න පුළුවන් වුණා. කොහොම හරි ඉතින් ආපු වැඩෙත් කරගන්න බෑ. ඊට පස්සේ මම ගියා ඉවෙන්ට් එකට. ඉවෙන්ට් එක ඉවර කරලා
ඇග්‍රිකල්චර් ෆැකල්ටි ඇතුළෙත් ලස්සන වීඩියෝ ටිකක් ගන්න මට පුළුවන් වුණා. ඉතින් මම ඒවා ඔයාලත් එක්ක බෙදාගන්න. ඒ වගේම තමයි පේරාදෙණි කැම්පස් එකට එන්න ආස නංගිලමලේලා ගොඩක් ඉන්න ස්පෙෂලි ඇග්‍රි කරන ළමයි. ඒ කියන්නේ ෆිසික්ස් අයින් කරලා ඇග්‍රි කරන ළමයි ගොඩක් ආසාවෙන් ඉන්නවනේ පේරාදෙණි ඇග්‍රි ෆැකල්ටියට එන්න. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලට මේක මොටිවේෂන් එකක් වෙයි කියලා මං හිතනවා. ලංකාවේ පරණම ඇග්‍රි ෆැකල්ටියේ තියෙන්නේ පේරාදෙණියේ. ඒක 1947 48 වගේ තමාලු හදලා තියෙන්නේ. ඒ වගේම තමයි ඇග්‍රි ෆැකල්ටියේ ඉගෙනුම් ක්‍රියාවලිය තැන් දෙකක සිද්ධ වෙනවා. මහවිලුප්පල්ලමේ සහ පේරාදෙණිය කැම්පස් එකේ. ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ පේරාදෙණිය කැම්පස් එකේ. ඒ වගේම මේක ඉගෙන ගන්න ස්ටුඩන්ට්ස්ලා, ඒ වගේම පෝස්ට් ග්‍රැජුවේට්ස්ලා, ස්ටාෆ් එක ඇතුළු 1300ක් විතර පිරිසක් ඉන්නවා. ඇග්‍රි ෆැකල්ටියට තේරෙන ළමයින්ට ඇග්‍රිකල්චර්, ඒ වගේම ෆුඩ් සයන්ස්, ඇනිමල් සයන්ස් වගේ ගොඩාක් විවිධත්වයෙන් තියෙන ඩිග්‍රී තෝරගන්න පුළුවන්. ඉතින් මේ ඇග්‍රි ෆැකල්ටියට තේරෙන්න බයෝ, කෙමිස්ට්‍රි, ෆිසික්ස් එහෙමත් නැත්නම් ෆිසික්ස් අයින් කරලා ඇග්‍රි කරලා උනත් සිලෙක්ට් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලොකු ඉසඩ් එකක් ඕනේ. මම හිතන්නේ 1.4ක විතර ඉසඩ් එකක් ඕනේ ඇග්‍රි ෆැකල්ටියට සිලෙක්ට් වෙන්න පේරාදෙණියේ. ඒ වගේම තමයි ඈතින් ඔය පේන්නේ හන්තාන. ඉතින් හැම ෆැකල්ටි එකකටම වගේ හන්තාන ලස්සනට පේනවා. ඔයා channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අයිඩියාස් මොනවාද, ඒ වගේම තව ඇඩ් වෙන්න ඕනේ මොනවාද, ඒ වගේම මගේ channel එකෙන් ඔයාලට ඕනේ vlogද, එහෙමත් නැත්නම් ස්ටඩි ටිප්ස්ද, පාඩම් කරන හැටිද වගේ ඔයාලා කැමති දෙයක් මට කියන්න. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.